බන්ධනාගාර අධිකාරිවරයෙක් ලිපියක් ලියනවා. මරණ දඬුවමට උරුමකම් කියන හිරකාරයෝ 100ක් කරගෙන අහන්න හේතුව විදිහට මොකක්ද කියන්නේ? මහත්තයෝ එක විනාඩියක් ඉවසපු නැති එක. එක විනාඩියක් ඉවසුවා නම් මොකද වෙන්නේ? පිහියෙන් අනීද? වෙඩි තියයිද? බෙල්ල කපයිද? නැහැ. අම්මේ තාත්තේ පුරුදු වෙන්න. මේ එකක්වත් අපිට ඕන විදිහට වෙන්නේ නැහැ. බුදුවරු කොහොමද පැහැදිලි කරේ? අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්නත් බෑ. එහෙම නෙමෙයිද? ඕක අපි දන්නවනේ. මොකක්ද අපි කියලා මේ ලෝකෙ වෙන්නේ? මේක හැම එකක්ම වෙනස් වෙනවා. නැද්ද? මොකක්ද වෙනස් වෙන්නේ නැත්තේ? දරුවෝ වෙනස් වෙනවා. කියනවා නේද? බැඳ ගමන් පවුල් දෙදරනවා කියලා. එක මේකේ හැටි. මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙනවා නම් අපි නඩත්තු කරන අපේ ළඟම තියෙන වස්තුව මොකක්ද? අපේ ඇඟ, අපේ ශරීරය නේ. මේ කෙස් ටික වෙනස් වෙන්නේ නැද්ද? මම මේ කියන්නේ බාහිරයේ පැත්තකින් තියලා අපිට ඕන විදිහට ඕක තියාගන්න පුළුවන්. කවුද ඇමරිකාවේ පොප් ගායකයා අවුරුදු 100කට විතර වැඩියෙන් ඉඳ හිටියේ? මයිකල් ජැක්සන්. මොනවාද ජැක්සන්ට තිබ්බ අඩුපාඩු? අපිට දැන් මොකක් හරි වුණොත් හික් අඩුවට උපරිම යන්න තියෙන්නේ. අය මොකද නව ලෝකෙට යන්නේ? ඔය තියෙන එක දාගෙන යනවා. මයිකල් ජැක්සන්ට මොනවාද නොතිබ්බේ? ඇඟේ හැම කොටසක්ම ගබඩා කරලා තිබ්බනේ. දක්ෂ පක්ෂකම් තියෙන වෛද්‍යවරු 24 පැය සූදානම්ෙන් හිටියා. මරුනේ නැත්. අපි ගැන කවර කතාවද? කොරෝනා තිබ්බනේ නේ. මහරජා මරුනේ නැත්. මොකද සල්ලි නැතුවද? මංගල සමරවීර මහත්තයා දඩබ්බර සල්ලිකාරයෝ මරුනේ නැත්. ගම්වල අපිට තිබ්බේ දෙතුන් පාර හොදපු මාස්ක් එක විතරයි.